පිටතින් කොච්චර දැඩි ගතිගුණ පෙන්නුවත් ඇතුළතින් හරිම වගකීම් සහගත තමන්ගේ ඉලක්කයටම යන මකර ලග්න හිමියන්ගේ අරුමු පුදුම ඇත්ත කතාව අද අපි කතා කරමු. ඉතින් අපි මීට කලින් විවිධ මාතෘකාව ගැන කතා කරලා තේනවා. හැබැයි මට හිතෙන්නේ මේ ලග්නය තරම් මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරු සමාජයේ විසින් වැරදියට වටහා ගන්න තවත් රාශියක් නැති තරම්. අනිවාර්යයෙන්ම. ඒක හරියටම හරි. ගොඩක් අය මේව දකින්නේ හරිම වෙනස් විදියකට. ඔව් අර හිතලා බලන්නකෝ උඩින් බලද්දී අහිංසක මුවෙක්ගේ උළුවක් තියෙන හැබැයි පල්ලෙහායින් වතුරයට හැංගිලා ඉන්න දරුණු කිඹුලෙක්ගේ ශරීරයක් තියෙන සතෙක් ගැන. ඒ තමයි මකර ලග්නයේ අමුතුම සංකේතය. ඉතින් අද අපේ අරමුණ වෙන්නේ කිසිම සද්දයක් බද්දයක් නැතුව අර නිහඬවම අන් අය හිතන්නේවත් නැති ලොකු ජයග්‍රහණ ලබා ගන්න මේ අයගේ මානසිකත්වයේ ඇතුලේ ඇත්තටම දුවන්නේ මොන වගේ යාන්ත්‍රණයක්ද කියන එක ලියා ගන්න එක. ඔව් ඒ සංකේතය ගැන කතා කරන එකෙන්ම මේ කතාව පටන් ගන්න එක ඊටාම වැදගත් මම හිතන්නේ. මොකද බොහෝ දෙනෙක් හිතන්නේ මේ අය හරිම ආත්මార్థකාමී හැඟීම් නැති අර මැෂින් වගේ වැඩ කරන පිරිසක් කියලා. ඒ කියන්නේ කිසිම තෙතමනයක් නැති අය වගේ. හරියටම. හැබැයි ඒක සම්පූර්ණ කතාව නෙවෙයි. මකර ලග්නය කියන්නේ ක්ෂණික ජයග්‍රහණ ලබන එකරයින් ජනප්‍රිය වන රාශියක් නෙවෙයි. මම කැමති ඔවුන්ම හඳුන්වන්න අර නිහඬව කන්ද නගින්නන්. එහෙමත් නැත්නම් අර එවරෙස්ට් කන්ද නගිනවා වගේ දැඩි අධිෂ්ඨානයක් තියෙන පිරිසක් විදියට. කන්දක් නගිනවා කියන එක කොහොමද ලේසි නෑනේ. ඒකට ලොකු ඉවසීමක් දරා ගැනීමක් ඕනේනේ. පැහැදිලිවම ඔක්සිජන් අඩු වෙනකොට පවා නොසැලී ඉන්න පවා මානසිකත්වයක් ඕනේ. මට ওই සංකේතය ගැන තවදුරටත් දැනගන්න මාර කුතුහලයක් තියෙනවා. ඒ කියන්නේ මුවා කියන්නේ හරම කඩිසර සතෙක් නේ. හැබැයි කිඹුලා කියන්නේ වතුරේ යටට වෙලා පෙය ගානක් නිශ්චලව ඉන්න සතෙක්. ඔව් ඒක ලොකු පරස්පරයක්. ඇත්තටම මේ පරස්පර සත්තු දෙන්නෙක්ගෙන් හැදුණු සංකේතයකින් මෙයාගේ ඇතුළාන්තය ගැන මොකක්ද කියවෙන්නේ? පිටින් බලද්දී අහිංසක මුවෙක් වගේ පෙනුනත් ඇතුළතින් කිඹුලෙක් ඉන්නා කියන්නේ ඔවුන් භයානකයි කියන එකද? මෙහෙමයි භයානකයි කියනවට වඩා එතන තියෙන්නේ පුදුමාකාර ඉවසීමක් සහ යථාර්ථවාදී බවක්. කිඹුලා කියන්නේ Tamanගේ ගොදුර එනකම් පැය ගාණක් දවස් ගාණක් වුණත් වතුර යටට වෙලා ඉවසීමෙන් බලන් ඉන්න පුළුවන් සතෙක්. අර සද්ද නැතුව ඉඳලා එකපාරටම අල්ල ගන්නවා. හරියටම හරි. ඌ ගොදුර අල්ලගත්තට පස්සේ කිසිම හේතුවක් නිසාවත් ලේසියෙන් අතාරින්නේ නැහැ. මකර ලග්න හිමියන්ගේ මනසත් හරියට අන්නේ වගේ. ඔවුන් තමන්ගේ ඉලක්කය අල්ලගත්තට පස්සේ ඒක කොහොම හරි සම්පූර්ණ කරනවා. මාර ඉලක්කයක් තමයි ඒක. ඔව් ජ්‍යොතිෂයට අනුව බැලුවොත් මකර ලග්නය කියන්නේ රාශි චක්‍රයේ 10 වෙනි රාශිය. 10 වෙනින් නියෝජනය වෙන්නේ කර්මය, එහෙමත් නැත්නම් වෘත්තිය සහ සමාජ තත්ත්වය. ඉතින් මේ රාශියේ ඉපදෙන අය සහජයෙන්ම වැඩ කිරීමට අසීමිතව ගරු කරනවා. පොඩ්ඩකින් එතන මට තේරෙන්න තැනක් තියෙනවා. ජ්‍යොතිෂයට අනුව මේක පෘථිවි තත්ත්වය එමත් නැත්නම් අර්ත් සයින් එකක් නේද? ඔව් ඒක පෘථිවි රාශියක් තමයි. ඉතින් පෘථිවි රාශිය සාමාන්‍යයෙන් එක තැනකට වෙලා ස්ථාවර වෙන්න වෙනස් වෙන්න අකමැති අය කියලා තමයි මම අහලා තියෙන්නේ. ඒත් මේක චර එහෙමත් නැත්නම් මූවබල් රාශියක් කියලාත් කියනවා. එක තැනක ස්ථාවර වෙ ඉන්න ගමන් කොහොමද කෙනෙක් නිරන්තරයෙන්ම ඉස්සරහට යන්නේ? මේක ලොකු පරස්පරයක් නේද? ඔතන තමයි ගොඩක් අයට මේ ලග්නය තේරුම් ගන්න බැරි වෙන තැන. පෘථිවි සහ චර කියන ලක්ෂණ දෙක එකතු වුණාම මොකද වෙන්නේ කියලා හිතලා බලන්න. ඒක හරියට විශාල ග්ලාසියරයක් එමන් නැත්නම් අතිවිශාල අයිස් කන්දක් හිමින් පල්ලෙහාට ගලාගෙන යනවා වගේ දෙයක්. ඒ කියන්නේ ලොකු වේගයක් නෑ. හැබැයි යෑම නවත්තන්නෙත් නෑ. හරියටම. ඒක එකපාරටම පේන්නේ නෑ. හරිම ස්ථාවරයි දැඩි. හැබැයි ඒක ගමන් කරද්දී ඉස්සරහට හම්බ වෙන්න ඕනෑම බාධකයක් ගල් පර්වතයක් වුණත් කුඩු පට්ටම් කරගෙන තමයි යන්නේ. මාර ශක්තියක් මේක. ඔව් ඒ ගමන නවත්තන්න කාටවත් බෑ. මේක පාලනය කරන්නේ සෙනසුරු ග්‍රහය. සෙනසුරු කියන්නේ විනයට සහ කාලයට අධිපති ග්‍රහය. අනේ ඒ නිසා මෙයාගේ ජීවිතේ හැම පියවරක්ම අර ග්ලාසියරය වගේ හරිම සැලසුම් සාගතයි අනාගතයට එල්ල වෙලයි තියන්නේ. ඒ කියන්නේ ඕන් කිසිම දවසක අර හිතලු වලින් තීරණ ගන්නෙ නෑ. කිසිම වෙලාවක නෑ. ඔවුන් නිතරම බලන්නේ මේක ප්‍රායෝගිකව කරන්න පුරුණන්ද කියන කෝණයෙන් විතරයි. ඒ කියන්නේ හිතලු වලින් වැඩක් නැහැ, පේන ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ. හැබැයි මට හිතෙන විදිහට මේ තරම් ආරක්ෂිත තාප්පයක් බඳින්න නම් අතීතයේ මොකක් හරි ලොකු කම්පනයක් හෝ බරක් ඔවුන්ගේ ජීවිතයට බලපාලා තියෙන්න ඕන. කෙනෙක් උපතින්ම මේ තරම් රළු වෙන්නේ නැහෙනි. මොකක්ද මේකට හේතුව? ඇත්තටම ඔබ හරියටම නිවැරදි තැන ස්පර්ශ කළා. සෙනසුරුගේ දැඩි බලපෑම නිසා මකර ලග්නයෙන් ඉපදෙන අයගේ ළමා කාලය බොහෝ වෙලාවට මල්යහනවක් නෙවෙයි. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන්ම ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඔව් පවුලේ වැඩිමහල් දරුවා නොවුනත්
පවුලේ ලොකුම වගකීම් ටික මේ දරුවාගේ කරමතට වැටෙනවා. මූල්‍යමය ප්‍රශ්න වෙන්න පුළුවන්, පවුලේ ආරවුල් වෙන්න පුළුවන්. මෙයාට සාමාන්‍ය ළමෙක් වගේ නිදහසේ සෙල්ලම් කර කර ඉන්න කාලයක් ලැබෙන්නේ නැහැ. පව් නේද? ඒ කියන්නේ එයාට ළමා කාලයක් ඇත්තෙම නෑ වගේ. පැහැදිලිවම හරි ඉක්මනින් ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න සිද්ධ වෙනවා. Tamanට උදව් කරන්න කවුරුවත් නැහැ කියන එක උන් ඉක්මනින්ම තේරුම් ගන්නවා. ඒ නිසා උන් වයසින් කුඩා වුණත් මනසින් හරිම මුහුකුරා ගියේ ඕල් සෝල්ස් විදිහට තමයි සමාජයට එන්නේ. ඒක අහනකොට මට මතක් වෙන්නේ ආර්ථික විද්‍යාවේ තියෙන අර කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට්. එහෙමත් නැත්නම් වැල් පොලිය කියන සංකල්පය. ඒක හොඳ උපමාවක්. ඔව්. මකර ලග්න හිමියන්ගේ වර්ධනයත් හරියට බැංකුවක දාපු ස්ථාවර තැන්පතුවක් වගේ. මුල් අවුරුදු 10 කිසිම ලොකු වෙනසක් පේන්නේ නැහැ. බිට්කොයින් වගේ එකරෙන් අහසට යන්නේ නැහැ. ඇත්තටම නෑ. හැබැයි කාලයත් එක්ක අර දරා ගැනීම සහ ඊවසීම කියන පොලියට පොලිය එකතු වෙලා ජීවිතයකට යනකදී ලොකු පිම්මක් පනිනවා. මම හිතන්නේ අනිත් අය මානසිකව වැටිලා අත්හැරලා දාන තැම්වලදී මේ අය අර අතිවාරම උඩ හිටගෙන ඉස්සරහටම යනවාති. ඒක ඊටමත් ප්‍රායෝගික උපමාවක්. ජ්‍යොතිෂය හරියටම කියනවා සෙනසුරු ග්‍රහයා සම්පූර්ණයෙන්ම පරිණත වෙන්නේ හිමත් නැත්ත තමන්ගේ නියම ශක්තිය ලබා දෙන්නේ වයස අවුරුදු 36 දී කිය. අම්මෝ 36ක් වෙනකන් ඉන්න ඕනේද? ඔව් ඒ නිසා මකර ලග්න හිමියන් බොහෝ වෙලාවට තමන්ගේ මුල් කාලය සම්පූර්ණයෙන්ම කැප කරන්නේ අර වැල්පොලිය හැදෙන අත්තිවාරම දාන්න. හැබැයි වයස අවුරුදු 36න් පස්සේ වුන් ලබා ගන්න ස්ථාවරත්වය, ධනය සහ ගෞරවය වෙන කිසිම ලග්නයකට ලේසියෙන් ලැංගා වෙන්න බැරි තරම් ඉහළයි. ඒ කියන්නේ වෙනකන් ලොකු කට්ටක් කන්න වෙනවා. අනිවාර්යයෙන්ම අහගෙන ඉන්න කෙනෙක් මකර ලග්න දරුවෙකු හදන මව්පියෙක් නම් මේක තේරුම් ගන්න එක හරිම වැදගත්. ඒ දරුවන්ට ඉක්මන් ප්‍රතිඵලෙ එන්නේ නැහැ. ඒත් ඔවුන්ගේ අනාගතය අතිශයින්ම ස්ථාවරයි. එතකොට මේ විදිහට තරුණ කාලයේම කැප කරලා අවුරුදු ගාණක් තිස්සේ අත්තිවාරම දාලා ගොඩනගන මේ ජීවිතය ඇතුලේ වුන් මොන වගේ රැකියාවල් වලටද යොමු වෙන්නේ? ඔවුන්ගේ ප්‍රධානම අරමුණ අනාගතය සුරක්ෂිත කරන එක නම් අනිවාර්යෙන්ම ඔවුන් තෝරගන්නේ අවධානම අඩු ඒත් ස්ථාවර බලයක් තියෙන වෘත්තීන් වෙන්න ඕනේ නේද? පැහැදිලිවම ඔවුන්ට සහජයෙන්ම විශිෂ්ට කළමනාකරණ හැකියාවක් සහ පාලන ශක්තියක් තියෙනවා. ඒ නිසාම ඔවුන් නිතරම ආකර්ෂණය වෙන්නේ මූල්‍ය, බැංකු, දේශපාලනය, ඉංජිනේරු විද්‍යාව, නීතිය සහ මහා පරිමාණ ඉදිකිරීම එමත් නැත්නම් රියල් එස්ටේට් වගේ ක්ෂේත්‍රවලට. අර ලොකු මුදල් ගැරසන ස්ථාවර ටැංගවලට තමයි යන්නේ. ඔව්. ඒ වගේම ඔවුන් සල්ලි වියදම් කරන්නේ හරිම සූක්ෂම විදිහට. తాවකාලික සුඛෝපභෝගී දේට වඩා ස්ථාවරත්වයට සහ ආරක්ෂාවට තමයි ඔවුන් මුල් තැන දෙන්නේ. ඒ කියන්නේ අනවශ්‍ය දේවල් වලට සල්ලි විසි කරන්නේ නැහැ. කොහොමටවත් නැහැ. හැබැයි මෙතනදී අපි කතා කළ යුතුම විශේෂ ග්‍රහ බලපෑමක් තියෙනවා. මකර ලග්නයට උසස් අධ්‍යාපනය සහ ව්‍යාපාරික ඥානෙ දෙන්නේ බුධ ග්‍රහයා වුණාට ඔවුන්ට ප්‍රධානම වාසනාව සහ ධනෙ ගෙනෙන යෝගකාරක ග්‍රහයා වෙන්නේ සිකුරු. පොඩ්ඩක් ඉන්න ඔන්න ඔතන මට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. අපි දන්නව සෙනසුරු කියන්නේ විනය, සීමා කිරීම සහ දුකට අධිපති ග්‍රහයා. ඒත් සිකුරු කියන්නේ සැපයට, සුඛෝපභෝගී බවට, ආදරයට සහ කලාවට අධිපති ග්‍රහයානේ. ඔව් ඒත් ඇත්ත. කොහොමද මේ දැඩි විනයගරුක සතේට ගණන් හදන මකර ලග්න අයට සිකුරු ඔවුන්ගේ ජීවිතයේ ප්‍රධානතම වාසනාව ගෙනෙන ග්‍රහයා වෙන්නේ? මේක සම්පූර්ණයෙන්ම එකිනෙකට පරස්පරයි නේද? මේක නිකම් පන්සලේ භාවනා කරන කෙනෙකුට රජකමක් දුන්නා වගේ වැඩක් නේ. බැලු බැල්මට ඒක ලොකු පරස්පරයක් වගේ පෙනුනට අපි මේක විශාල චිත්‍රයට සම්බන්ධ කළොත් අපිට තේරෙනවා ඒකේ කිසිම පරස්පරයක් නැහැ කියලා. මෙහෙමයි. මකර ලග්න හිමියන් Tamanගේ තරණ කාලේ කොතරම් දුක් විඳත්, කොතරම් බාධක මැදින් ආවත් ඔවුන් මේ අරගල කරන්නේ ඇයි? ඒ කියන්නේ අර අනාගතය හදාගන්නේ නේද? හරියටම. ඔවුන් මහන්සි වෙන්නේ දුක් විඳින්නම නෙවෙයි. ඔවුන් අවසානයේ අපේක්ෂා කරන්නේ කවුරුත් අභියෝග කරන්නේ නැති ස්ථාවර සහ ඊට සැප පහසු ජීවිතයක්. හොඳම නිවසක්, වටිනා වාහනයක්, තමන්ගේ පවුලට කිසිම අඩුවක් නැති ආරක්ෂිත ජීවිතයක් තමයි ඔවුන්ගේ අවසාන ඉලක්කය. ඒ කියන්නේ අන්තිමට එඩලු තොයන්නේ සැප තමයි. අනිවාර්යෙන්ම. අන්න ඒ සැනසීම සහ සැප සම්පත් ලබා දෙන්න තමයි සිකුරු මැදිහත් වෙන්නේ. සිකුරු ඔවුන්ගේ පහ සහ නවයකේන පුණ්‍ය සහ වාග්ය ස්ථානවලට අධිපති වෙලා තමයි මේ වාග්ය උදා කරන්නේ. ඒ කියන්නේ සිනසුරුව වුණව අමාරුවෙන් කන්ද මුදුනට අරන් යනවා. කන්ද මුදුනට ගියාට පස්සේ ලැබෙන රාජකීය සැප සම්පත් ලබා දෙන්නේ සිකුරු විසින්. ඒ කියන්නේ ඒ දැඩි මහන්සියේ අවසාන ත්‍යාගය තමයි සිකුරුගේ සැප සම්පත්. හරි. එතකොට වෘත්තිය සහ මුදල් පසුපසම හඹා යන මේ අයගේ පෞද්ගලික ජීවිතය කොහොමද වෙන්නේ? මං හිතන්නේ මෙච්චර අනාගතය ගැන බයෙන් හැම වෙලේම ආරක්ෂිත තාප්ප බැඳගෙන ඉන්න කෙනෙක් එක්ක ආදර සම්බන්ධතාවයක් පවත්වනවා කියන්නේ ලේසි වැඩක් වෙන්න බෑ. ලෙසි නෑ.
කොහොමදවත් මෙලිසි නෑ. හරියට රැකියා සම්මුඛ පරීක්ෂණයකට ගියා වගේ තියෙයි නේද? ඇත්තටම කවුද මේ අයට ගැලපෙන්නේ? මේ තරම් ඉවසීමක් තියෙන්නේ කාටද? ඇත්තම කිව්වොත් ආදරයේදී ඔවුන් ෂණික තීරණ ගන්නෙ නෑ. කෙනෙක්ව දැක්ක ගමන් ප්‍රේමයෙන් බැඳෙන අය නෙවෙයි ඔවුන්. අර පළමු බැල්මෙන් ආදරය කරන අය නෙවෙයි. නෑ ඒගොල්ලෝ සහකරු හෝ සහකාරියගේ ස්ථාවරත්වය ගතිගුණ දෙස බොහෝ කල් බලා හොඳින් අධ්‍යයනය කරලා තමයි තීරණ ගන්නෙ. ඒ නිසාම මේ අයට වඩාත්ම ගැළපෙන්නේ තවත් පෘථිවි රාශියක් වන වෘෂභ සහ කන්‍යා ලග්න හිමියන්. එහෙමත් නැත්නම් ඔවුන්ගේ ගැඹුරු මානසිකත්වයේ තේරුම් ගන්න පුළුවන් වෘශ්චික ලග්න හිමියන්. ඒ කියන්නේ යාලව තේරුම් ගන්න පුළුවන් අය වෙන්න ඕනේ. මොකද මේ අයගේ ප්‍රධානම ගැටලුවක් තමයි හැඟීම් ප්‍රකාශ කිරීමට දක්වන මන්දගාමී ස්වභාවය. මකර ලග්න අය පවුලට අතිශයින්ම පක්ෂපාතී. තමන්ගේ සහකරු වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරනවා. හැබැයි අර ආදරය කියලා කියන්නේ නෑ නේද? අන්න ඒක තමයි ප්‍රශ්නේ. ආදරය වචනෙන් ප්‍රකාශ කරන්න උන්ට හරිම අමාරුයි. ඉතින් ඒකෙන් කියවෙන්නේ උන්ගේ ආදරය හරියට ලස්සනට පාට ලයිට් දාලා සරසපු ටෙන්ට් එකක් නෙවෙයි, ගඩොලින් බැඳපු පරණ දැඩි බංකරයක් වගේ කියන එක. බැලු බැලමට රොමැන්ටික් පෙනුමක් නැති වෙන්න පුළුවන්. ඒ උපමාව ගොඩක් දුරට නිවැරදි. හැබැයි ජීවිතේ ලොකු කුණාටුවක් ආවම ඔය විසිතුරු ටෙන්ට් ඔක්කොම ගහගෙන යද්දි කිසිම දෙයකට නොසිල්වි අපිට ආරක්ෂාව වෙනුවෙන් යන්න තියෙන හොඳම තැන අර බංකරය තමයි. ඉතින් අහගෙන ඉන්න කෙනෙක්ගේ සහකරුව මකර ලග්නයේ කෙනෙක් නම් මෙයා මට ආදරේ නෑ කියලා හිතන්න එපා. ඇත්තට මෙහෙම හිතන්න එක වැරදි. ඒ අය ආදරේ පෙන්වන්නේ වචනෙන් නෙවෙයි, ඔබේ ජීවිතයට දෙන නොසැලෙන ආරක්ෂාවෙන්. හැබැයි මට හිතෙනවා මේ විදියට හැංගීම් හංගගෙන ඉන්න එක ඔවුන්ගේ සතුටට ලොකු බාධාවක් වෙනව ඇති නේද? අනිවාර්යෙන්ම. ඔවුන්ගේ තියෙන මේ විශාල මානසික ශක්තියම බොහෝ වෙලාවට ඔවුන්ගේ පෞද්ගලික සතුට නැති කරගන්න හේතුවක් වෙනවා. ඔවුන්ට තියෙනවා අර වර්කහොලිසම්. එහෙමත් නැත්නම් වැඩවලටම සිරවි සිටීමේ දැඩි පුරුද්දක්. ඒ කියන්නේ නිවාඩු දවසෙත් වැඩ කරනවා ඇති. ඔව්. මිනිසා පවුලත් එක්ක ජීවිතේ විඳින්න තියෙන සුන්දර අවස්ථාව ඕන්ට මග හැරෙනවා. ඒ වගේම දැඩි මුරණ්ඩු ස්වභාවයක් ඕන්ට තියෙනවා. අර තමන්ගේ මතයෙන් ඉන්න එක නේද? හරියටම. තවත් භයානකම දෙයක් තමයි අනාවශ්‍ය විදියට බියවීම. එහෙමත් නැත්නම් අර පෙසිමිසම් කියන தত্ত্বය. හෙට වෙන්න තියෙන නරක දෙයක් ගැන කල්තියා හිතලා අද දවසේ තියෙන සතුට සම්පූර්ණයෙන්ම නැති කරගන්න ඕන්න පුළුවන්. අනේ ඒකනම් මාර අපරාධයක්. ඉතින් ඒ තරම් මානසික පීඩනයක් අරගෙන අනාගතය වෙනුවෙන් හැමදේම සැලසුම් කරද්දී අනිවාර්යයෙන්ම ඒක උන්ගේ ශාරීරික සෞඛ්‍යයටත් බලපාන්න ඕනේනේ. ඔව් අනිවාර්යයෙන්ම බලපානවා. මනසින් මේ තරම් ලොකු බරක් උස්සනකොට ශරීරේනොත් ඒකේ ප්‍රතිවිපාක විඳින්න වෙනවා ඇති නේද? මොකද අපේ ශරීරයයි මනසයි එකිනෙකට සම්බන්ධයි නේද? පැහැදිලිවම. ජ්‍යොතිෂයේ තියෙනවා අර කාලපුරුෂයා කියලා සංකල්පයක්. සරලවම කිව්වොත් මේකෙන් කියන්නේ සමස්ත විශ්වයම එක මනුෂ්‍ය ශරීරයක් විදිහට ගත්තොත් ඒ ශරීරයේ එක එක අවයව නියෝජනය කරන්නේ එක එක ලග්න වලින් කියන එක. එතකොට මකර ලග්නයට අයිති මොන අවයවද? මේ විශ්වයේ ශරීරයේ ධනහිස් සහ ඇටකටු පද්ධතිය නියෝජනය කරන්නේ මකර ලග්නෙන්. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. අපේ ශරීරයේ සම්පූර්ණ බර දරාගෙන අපිට ස්ථාවරව හිටගන්න උදව් කරන්නේ ඇටකටු පද්ධතියනේ. ඒක ඇත්ත. සෙනසුරු කියන්නේ ස්ථාවරත්වයට සහ බරේ සිලීමට අදාළ ග්‍රහයක්. ඉතින් මානසිකවත් ජීවිත කාලය පුරාම වගකීම් කියන බර උසුලන මකර ලග්න හිමියන්ට වයසට යද්දී ධනහිස් ආබාධ, සන්ධි රෝග සහ කැල්සියම් ඌනතා වගේ දේවල් ඇති වෙන්නේ ලොකු ඉඩකඩක් තියෙනවා. ඒ වගේම තමයි සමේ රෝග. ඒක මාර ලොජික් එකක් නේ. ඇටකටු තමයි අපේ ශරීරයේ තියෙන දැඩිම සහ හයියම කොටස. ඒ වගේම දරා ගැනීම නියෝජනය කරන තැන. මකර ලග්නයේ මානසිකත්වයත් ඒ වගේමයි. එතකොට මේ தත්ත්වයන් මඟහරවා ගන්න මොනෝද කරන්න පුළුවන් ප්‍රතිකර්ම? මේමයි භෞතික ප්‍රතිකර්ම විදිහට සාම්ප්‍රදායිකව ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ සෙනසුරුගේ දැඩි බලපෑම සමබර කරන්න කාක නිල් එමත් නැත්තම් බ්ලූ සැෆයර් පළඳින එක සුබයි කියලා. ඒ කියන්නේ මැණික් වර්ග පැළඳීම. ඔව් ඒ වගේම අර මම කලින් කිව්වා ඔවුන්ට වාසනාව ගණන සිකුරු ග්‍රහයාව ශක්තිමත් කරලා ජීවිතයට සැප සම්පත් ළඟා කරගන්න දියමන්ති හෝ සුදු නිල් පැළඳීමෙනුත් යහපත් ප්‍රතිඵල ලැබෙනවා. ඒකෙන් ටිකක් සහනයක් ලැබෙයි. හැබැයි මම විශ්වාස කරන විදිහට මේ භෞතික ප්‍රතිකර්ම වලට වඩා ලොකු වෙනසක් කරන්න පුළුවන් ඔවුන්ගේ ආධ්‍යාත්මික අවබෝධය හරහා. මං හිතන්නේ ඔබයි කියන්නේ ඔවුන් තමන්ගේ ජීවිත අත්දැකීම් වලින්ම ඉගෙන ගන්න ගැඹුරු පාඩම ගැන නේද? හරියටම හරි. මකර ලග්න හිමියන් ජීවිතයේ ලැබෙන අසීමිත දුෂ්කරතා හරහා ජීවිතයේ දෙවැනි භාගයේදී ඊට ගැඹුරු ආධ්‍යාත්මික දියුණුවක් ලබනවා.
ඒකෙන් යාලට අන්තිමට තේරෙනවා මේ ඔක්කොම හිස් දේවල් කියලා. ඔව්, ඔවුන් කාලයත් එක්ක තීරුම් ගන්නවා වැගකිරීම කියන්නේ ජීවිතේ සියල්ලම නෙවෙයි කියන එක. හැඟීම් ප්‍රකාශ කිරීම කියන්නේ දුර්වලකමක් නෙවෙයි කියන එකත් අර වගකීම් ඔක්කොම ටිකට පැත්තකින් තියලා පුංචි හරි වෙලාවක් සතුටින් ඉන්න එකේ වටිනාකමත් ඔවුන් අවසානයේදී අවබෝධ කරගන්නවා. ඒ අවබෝධය තමයි ඔවුන් ලබන වටිනාම ප්‍රතිකර්මය. ඉතින් අද මේ කරපු ගැඹුරු විශ්ලේෂණය සාරාංශ කළොත් අපිට පැහැදිලිව පේන දෙයක් තමයි මකර ලග්නය කියන්නේ නිකම් අරමුණු පස්සේ යන මැෂින් එකක් නෙවෙයි කියලා. පැහැදිලිවම නෑ. ඔවුන් තමයි ඇත්තටම සමාජයක අත්තිවාරම. අනිත් හැමෝම ප්‍රශ්නෙමද අත්හැරලා දානකොට නිහඬවම ඒ බර කරට අරගෙන අනේ කිසි දිනක නොසිතූ උසකට ළඟාවන සාර්ථකත්වයේ සැබෑ ප්‍රතිමූර්තිය විදිහට අපිට ඕනව හඳුන්වන්න පුළුවන්. ඉතින් කවුරු හරි මකර ලග්න හිමියෙක් යටතේ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් දැන් තේරෙනවා ඇති ඇයි ඔවුන් කවදාවත් ඔබේ වැඩ අගය කරලා ඔළුව අත ගාන්නේ නැත්තේ? හැබැයි ඔබට උසස් වීමක් දෙන්න ඕන වුණාම ඇයි ඔවුන් කිසිම බයක් නැතුව ඒ වෙනුවෙන් සටන් කරන්නේ කියලා. ඔවුන්ගේ නිහඬ කැපකිරීමට අපි ගරු කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔවුන් සමාජයට දෙන මේ නිහඬ ආරක්ෂාව අතිමහත්. ඉතින් අද මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් මම කැමතියි අපේ මේ කතාව අහගෙන ඉන්න අයට විශේෂයෙන්ම මකර ලග්නයෙන් ඉපදුණු අයට තනිවම හිතලා බලන්න පොඩි අදහසක් ඉතුරු කරලා යන්න. ඒ මොකද්ද? මකර ලග්න හිමියන්ගේ ලොකුම අභියෝගය වෙන්නේ අර අමාරු කන්ද මුදුනට යන එක නෙවෙයි. කන්ද මුදුනට ගියාට පස්සේ ඔය වැඩ කරන එක ටිකකට නවත්තලා ඒ ලස්සන දර්ශනය විඳින්න පුරුදු වෙන්න බැරිද? මාරයි නේද ඒක? ඔව්, ඊළඟ කන්ද පේන්න තිබුණත් මේ නැග්ග කන්දෙන් ලස්සන බලලා සතුටු වෙන්න පුරුදු වීම තමයි ඔබේ ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය වෙන්නේ. ඒ ගැන ටිකක් හිතලා බලන්න. ඇත්තටම ඒක හැමෝටම ගැලපෙන ලස්සන අදහසක්. ඉතින් අද අපේ කතාව අපි මෙතනින් අවසන් කරනවා. අපි තවත් මේ වගේම ලස්සන කතාවකින් ආයෙත් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.